මිනාසං කොනිචිවා ඔගෙන්කි දෙස්කා අද අපි ජපන් භාෂාවෙන් කොහොමද සරල දුරකථන සංවාදයක් කරන්න කියලා ඉගෙන ගමු. හරි මුලින්ම මම මේ දුරකථන සංවාදයට පාදක වෙන සිදුවීම අවස්ථාව ඔයගොල්ලන්ට විස්තර කරන්න. මෙතනදී මම රන්දි කියලා ගත්තොත් මට යමදසන්ට කතා කරන්න ඕන. ඉතින් මම යමදසන්ගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ජපන් භාෂාවෙන් කොහොමද මේ හෙලෝ කියන්නේ? මොෂි මොෂිනේ. ඒකට කියන්න ඕනේ මුලින්ම කියන්න ඕනේ වචනේ තමයි මොෂි මොෂි කියන වචනේ. එතකොට අපි දුරකථන සංවාදයක් ගැන කතා කරනකොට ඉගෙන ගන්න පළවෙනි වචනේ තමයි මොෂි මොෂි. මොෂි මොෂි කියන්නේ හෙලෝ කියන තේරුම. ලංකාවේ හලෝ කියනවා මේ වගේ විවිධ තේරුම් තියෙන කොහොම හරි අර දුරකථන සංවාදයක් පටන් ගන්න පළවෙනි වචනේ වෙන්නේ ජපන් භාෂාවේදී මොෂි මොෂි. දැන් මොෂි මොෂි කිව්වන් පස්සේ ඊට පස්සේ අපි තහවුරු කරගන්න ඕනේ මේ කෝල් එක ගත්තේ යමදසන්ගේ ගෙදරටමද කියලා. ගෙදර කියන එකට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න වචනේ ඊයේ කියන එක ජපන් භාෂාවෙන්. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දුරකථන සංවාදයකදී කියන්නේ අපි යාළුවෙක් නොවන ටිකක් විතර දුරස්ත සම්බන්ධතාවයක් තියෙන කෙනෙකුට කතා කරනකොට අපි පොඩක් කේකෝ පාවිච්චි කරන්න ඕනේ. ඒකට කේකෝ වලින් ගෙදරට කියන ටිකක් ගෞරවාන්විතව අපි කියන වචනේ තමයි ඔතාකු කියන එක. ඊළඟට මොෂි මොෂි කියලා එහෙනම් ඊළඟට අහන්න ඕනේ යමදසන්නෝ ඔතාකු දෙස්කා යමදසන්නෝ ඔතාකු දෙස්කා කියලා අහනවා. මේ යමදසන්ගේ ගෙදරද කියලා තමයි අපි මෙතනදී අදහස් කරන්නේ. එහෙම නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. දීලා අහන්න පුළුවන් යමදසන් ඉන්නවද කියලා අහන්නත් පුළුවන්. මේක යමදසන්ගේ ගෙදරද කියලා අහන්න නැතුව යමදසන් ඉන්නවද කියලා අහන්නත් පුළුවන්. කොහොමද එහෙම අහන්නේ ජපන් භාෂාවෙන්? වතශිවා රන්දි දෙස්. යමදසන් වා ඉරශ්ෂයිමස්කා. ඉමස්කා කියන එක වෙනුවට ඉරශ්ෂයිමස්කා කියන සොංකේගෝ එක අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. එහෙම තමයි අපි politely කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවද කියලා අහන්නේ. හැබැයි මේක ගොඩාක් සමීප යාළුවෙකුට නම් වෙනස් වෙන්න පුළුවන්. එතකොට වතශිවා රන්දි දෙස් යමදසන් වා ඉරශ්ෂයිමස්කා. දැන් මම මුලින්ම අර කියපු විදිහට ගත්තොත් ඒ කියන්නේ මොෂි මොෂි යමදසන් ඔතාකු දෙස්කා කියලා ඇහුවොත් යමදසන්ගේ ගෙදරද කියලා ඇහුවොත් දැන් කොහොමද යමදසන් මේකට පිළිතුරු දෙන්නේ? හරි දැන් යමදසන් තමයි මේ වෙලාවේදී ෆෝන් එක ඔයගොල්ලෝ හිතන්න යමදසන් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. එතකොට කියන්න පුළුවන් හයි යමදා දෙස්. ඔයා කවුද කියලා කියන එක දරේ දෙස්කා කියලා කිව්වොත් චුට්ටක් විතර ඒක පොලයිට් නෑ. මේකට කොහොමද අපි ලස්සනට මේ දරේ දෙස්කා කියන එක අහන්නේ? දොච්චිරා සමාදෙස්කා දොච්චිරා සමාදෙස්කා. මෙන්න මේ දේවල් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒතකොට කෝල් එකක් ආවහම හයි යමදා දෙස්. යමදසන් කියන්නේ තමන්ට යමදා දෙස්. දොචිරා සමාදෙස්කා දොච්චිරා සමාදෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට යමදසන් නොවන කෙනෙක් ෆෝන් එක ආන්සර් කරොත් ඒ යමදසන්ගේ ගෙදර නම් එයා මොකද්ද කියන්න ඕනේ? පොඩ්ඩක් ඉන්න. කොහොමද මේක කියන්නේ politely ජපන් භාෂාවෙන්? චොත්තෝ මත්තේ කුදසයි කියනවාද අපි? අපි චොත්තෝ මත්තේ කුදසයි කියන්නේ නැහැ. අපි කියන්න ඕනේ ෂෝ ෂෝ ඔමාචි කුදසයි. ෂෝ ෂෝ ඔමාචි කුදසයි. හරි. එතකොට මේ phrases
ඒ විදිහට මතක තියාගන්න එක ඔයගලන්ට හරිම වැදගත් වෙනවා. හරි. පොඩ්ඩක් ඉන්න කියලා කියන්න පුළුවන්. ෂෝ ඔමාචි කුදාසයි. ඊළඟට ජපන් භාෂාවේදී බොහෝ අවස්ථාවල පාවිච්චි කරන ලස්සන වැකියක් තියෙනවා. ඒක තමයි ඔයිසොගෂි තොකොරෝ සුමිමාසෙන්. sorry for bothering you. ඔයා මේ කාර්ය බහුල වෙලාවේ ඔයාට කරදර කරනවට sorry කියන එක කියන වැකියක් තමයි ඔයිසොගෂි තොකොරෝ සුමිමාසෙන්. මේක විවිධ විදිහට හරවලා කියන්න පුළුවන්. මම මේ එක සරල විදිහක් කියලා දුන්නා. එතකොට දැන් කෙලින්ම කතා කරපු දෙයට යන්න කලින් මේක කියලා තමයි ඒ ඇයි කෝල් කරේ කියන කාරණාව කියන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේ එක විදිහක්ම හරි මතක තියාගන්න. ඔයිසොගෂි තොකොරෝ සුමිමාසෙන්. ඔයිසොගෂි තොකොරෝ සුමිමාසෙන්. තවත් විදි තියෙනවා. මම මේ විදි කිහිපයක් මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට අමතරව තව ඔයගොල්ලෝ දන්නේවා තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. සරලව මොකක් හරි එක ක්‍රමයක් හරියට මතක තියාගෙන ඉන්න. අපි දැන් සරල දුරකථන සංවාදයක් කොහොමද හරියට ජපන් භාෂාවෙන් කරන්න කියලා එක දුරකථන සංවාදයක් ගැන කතා කරා. මීට අදාළ වෙන තවත් වැකි කිහිපයක් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න අදහස් කරනවා. දැන් මෙතනදී මම පළවෙනියටම ගන්න එක තමයි දැන් කාට හරි කෝල් එකක් ගත්තාම අපි සමහර වෙලාවට අහන්න ඕනේ මේ වෙලාවේ දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද? කතා කරන්න ඕකේද කියන එක අහන්න ඕනේ. ඒතර කොහොමද මේක ජපන් භාෂාවෙන් සරලව විවිධකම තියෙනවා. අපි එක ක්‍රමයක් කිව්වොත් ඉමා දැන් ඔහානාෂි ස්තෙමෝ යොරොෂී දෙස්කා. හානාෂිමස් කතා කරන දැන් මම මේක තව ටිකක් පොලයිට් වෙනවා. ඉමා ඔහානාෂි ස්තෙමෝ යොරොෂී දෙස්කා. තේ ෆෝම් එකෙන් හදලා තෙමෝ යොරොෂී දෙස්කා. කමක් නැද්ද? ඊ දෙස්කා කියන එකේ පොලයිට් එක තමයි යොරොෂී දෙස්කා කියලා කියන්නේ. ඒතර මේ විදිහට අපිට මුලින්ම අහන්න පුළුවන් මේ වෙලාවේ කතා කරාට කමක් නැද්ද කියලා. ඊළඟට අපි දැන් යමදසන්ට කෝල් එකක් ගන්නවා ඇගේ ඔෆිස් එකට. ගත්තාම එයා දැන් සීට් එකේ නැහැ. කොහොමද මේක කියන්නේ ජපන් භාෂාවෙන්? යමදසන් වා ඔසෙකියෝ හසුස්තේ ඔරිමස්. එහෙම නැත්නම් ඉමස්. ඔසෙකියෝ සෙකි සීට් එක හසුස්තේ ඔරිමස්. යමදසන් වා ඔසෙකියෝ හසුස්තේ ඔරිමස්. ජපන් භාෂාවේ sorry එහෙම නැත්නම් සමා වෙන්න කියන මේ වචනයට වචන ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සුයිමාසෙන් ගොමෙන් නසයි ඔසොරීරෙමාස වගේ වචන ගොඩක් තියෙනවා. ඒතර මම මේ දුරකථන සංවාදයකදී වඩාත් හොඳයි පාවිච්චි කරනවා නම් මෝෂිවකේ අරිමාසෙන් මෝෂිවකේ ගොසයිමාසෙන්. එතකොට මේක මේ දුරකථන සංවාදයේ අනුව තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ කාටද කෝල් කරන්න කියන කාරණාව අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ මොන වචනද කොහොමද අපි කේකෝ පාවිච්චි කරන්න ඕනේද පාවිච්චි කරන්න ඕනේ නැද්ද කියන එක. සාමාන්‍යයෙන් සරලව ගොඩාක්ම හිතවත් යාළුවෙක් නෙවෙයි නම් අපි කේගෝ පාවිච්චි කරලා පොලයිට්ලි දුරකථන සංවාදය කරන්න ඕනේ. ඊළඟට මම තව වචනයක් කියලා දෙන්නම්. ඒක තමයි මේක verb එකක් කකේ නාෝෂිමස්. කකේ නාෝෂිමස් කියන්නේ I will call you back කියන එක. මම අපහු ආට කෝල් එකක් ගන්නම්. ඒතර මේක අපිට පොලයිට්ලි කියන්න පුළුවන් කකේ නාෝෂි ශිමස්. එහෙම නැත්නම් මේකට ඔකාකේ කියලා කියන්න පුළුවන්. ඔකාකේ නාෝෂි ශිමස්. එහෙම නැත්නම් ඔකාකේ නාෝෂි ඉතාෂිමස් කියලත් අපිට කියන්න පුළුවන්. අද අපි කතා කරේ සරල දුරකථන සංවාදයක් කොහොමද ජපන් භාෂාවෙන් කරන්න කියලා. ඒත් මේ වචන ටික මතක තියාගන්න. අපි තවත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු. මතනේ